මාර්තු මාසයම කියන්නේ මායාකාරී මාසයක්. ඉතින් මේ මාසය පටන් අරගෙන සති 3කුත් ඉක්ම ගිහිල්ලා. ඉතින් මේ මාසය පුරාවටම මායාකාරී අත්දැකීම් දවසින් දවස ලැබෙනවා. පිටක උදේ පාන්දරින්ම තනබිස්ස මත වැතිරෙන පිනිකැට. සුළු මොහොතකින් ඒ පිනිකැට අතගාන දැඩි හිරු රශ්මිය. තවත් සුළු මොහොතකින් හිරු රශ්මිය සඟවා ගනිමින් වැතිරෙන වර්ෂාපතනය. මේ හැම දෙයක් නිසාම හැඩවෙන පරිසරය. මේක තමයි ගස්වැල් වලට අලුත් ජීවයක් ලබා දෙන කාලය. මන් නිතර දෙවේලි පියනගන පාර දෙපස දවසින් දවස හැඩවෙනවා. අලුත් කොළ වලින් මල් වලින් අතු ඉති පුරවගෙන ලස්සන වෙනවා. පුරා මාස කිහිපයක්ම කනාටු වෙලාගේ රූස ගස් අලුත් කොළ වලින් මල් වලින් අතු ඉති පුරවගෙන මේ සියල්ලම සිදු වෙන්නේ හරිම වේගවත්ව. සුදු කළු අඳුරු පරිසරය වර්ණවත් වෙන්න පටන් අරන්. දුඹුරු වර්ණ පත්‍ර බිම දමමින් ලා කොළ පැහැති පත්‍රයන් පෝදින්න පටන් අරන්. අපි මේ පොඩි ගමනක් යන්නේ එළියට බහැපු ගමන්. ඒත් මේ මල්යාය දැක්කම හුළඟට මල් නිස්කාසුවේ නටන හැටි බලන්න ටිකක් නැවතුණා. මං හිතන්නේ තමන්ගේ ජීවිතේ ලැබෙන සනීපදායකම හැඟීම තමයි මේ පරිසරය දිහා බලන් ඉද්දි දැනෙන්නේ. පරිසරය දිහා ගැඹුරින් බැලුවොත් පරිසරයයි මිනිසයි කියන්නේ එකක් නෙවෙයිද? වසන්ත කාලයේදී බැටළුවන් තනකොළ මත නිදහසේ කෑම ගන්න ආකාරයත් හරිම සංසුන්. ලපටි තනකොළ මුවගින්න ආහාරයට ගද්දි එයාලගේ සතුටු හැසිරීම, සාමකාමීව තනකොළ අතරින් පිය නගන ආකාරය, එයාලා ලැබුම් ගන්න ආකාරය මේ වසන්තයටම ගේන්නේ සංසුන් බවක්. ඒ වගේම තමයි ගස්වල අතුරන ලද මල්වල පැණි උරා බොන්න මේ මැස්සෝ ලහි ලහි ඇවිදිලා.
මේ තමයි නව ආරම්භයේ සංකේතය. වසන්ත කාලයේ හිත හොරාගෙන යන ඩැෆඩිල් මල වසන්ත කාලයේ සෙරෙනිටිය සංකේතයක්. සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර අසකෙන් රඳවාදේ මුමුණා කියන්නේ නල රැලි කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් අලයවනී ඔබ එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්. Subscribe to my channel.